ආයුබෝවන් යාළුවනේ සිකුරු හිතේ YouTube channel එකත් එක්ක අදත් එකතු වෙලා ඉන්න අපි ආදරණීය යාළුවන් හැමෝම channel එකට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. සුන්දර විවාහ මංගල සිහිනය කියලා කියන්නේ අපි හැමෝම ජීවිතේ එක්තරා කාලයකදී මුහුණ දෙන ලස්සන අභියෝගයක්. සුන්දර සිහිනය. ඉතින් ඒ අභියෝගය සාර්ථකව ජය ගන්න ඒ සිහිනය සුන්දර සැබෑවක් කරගන්න නම් අපේ හිතේ ඉන්න එයාවම අපිට හොයා ගන්න වෙනවා. හරියටම ඔයාට ගැලපෙන කෙනාව හොයාගන්න. දැන් විශ්වාසවන්ත විදියට ඔයාට එකතු වෙන්න තියෙන ලංකාවේ තියෙන එකම හොඳම තැන තමයි සිකුරු හිතේ YouTube channel එක කියලා කියන්නේ. නිරන්තරයෙන් විවිධ විවාහ යෝජනා ඔයාලට අරගෙන ඉන්න නිසා දැන් හරිම ලේසි ඔයාට කෙනාව හොයාගන්න. ඉතින් ඔන්න අද දවසේ තේ වෙනුවෙන් අපි ඔයාට හොඳම විවාහ යෝජනා අවස්ථාවක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි යන්න හදන්නේ අද මේ විවාහ යෝජනා අවස්ථාව මොකක්ද කියලා බලන්න. අද අපි යනවා මාතර පැත්තට. මාතර පැත්ත වයස අවුරුදු 32ක බොහොම ගුණවත් කඩවසම් තරුණ මනාල මහත්මයෙකුගේ විවාහ යෝජනා අවස්ථාවක් තමයි අද දවසේ අපේ ගැහැණු ළමයින්ට අරගෙන එන්නේ. ඉතින් අපේ මනමාල මහත්මයාගේ උස අඩි 5 අඟල් 3ක් එනවා. මම කිව්වා වගේම හොඳ උස මහත කඩවසම් පෙනුමක් තියෙන, ඒ විතරක් නෙමෙයි හොඳ ගතිගුණක් තියෙන, හොඳට ඉගෙනගෙන තියෙන, වැදගත් පවුලක වැදගත් විදිහට ජීවත් වෙන තරුණයෙක්ගේ විවාහ යෝජනා අවස්ථාවක්. ඉතින් අපේ ගැහැණු ළමයි විවාහයේදී මුලින්ම බලාපොරොත්තු වෙන හැම ගතිගුණයක්ම තියෙන විවාහ යෝජනා අවස්ථාවක් තමයි මේක. ඉතින් ඔන්න ඊට පස්සේ වට කියන්න ඕනේ. ගොඩක් වෙලාවට අද රටේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක ගොඩක් වෙලාවට අපේ ගැහැණු ළමයින් අම්මලා තාත්තලා බලාපොරොත්තු වෙන දෙයක් තමයි ස්ථිර රැකියාවක් කරන මනාල මහත්මයෙක් වුණොත් හොඳයි කියන එක. ඉතින් අද දවසේ අපි වට අරගෙන අවිල්ලා තියෙන්නේ මේ විදිහේ විවාහ යෝජනා අවස්ථාවක්. රාජ්‍ය රැකියාවක් කරන ස්ථිර රැකියාවක නිරත වෙලා ඉන්න මනාල මහත්මයෙකුගේ විවාහ යෝජනා අවස්ථාවක් තමයි මේක. ඉතින් ඔන්න ඒ නිසා ආර්ථික පැත්තෙනුත් ඔයාට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයා බලාපොරොත්තු වෙන හිටිය විවාහ යෝජනා අවස්ථාව මේක වෙන්න පුළුවන්. ඒ වගේම ඉතින් ඔයාට කියන්න ඕන අපි මනමාල මහත්මයා ඔයාගෙන් දෑවැති දීපල වගේ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයා හොඳ ගුණයක්පත් වැදගත් පවුලක ගැහැණු ළමයෙක් වෙන එක විතරයි අපේ මනමාල මහත්මයා බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔන්න දැන් අවස්ථාව තියෙනවා අපිත් එක්ක එකතු වෙලා ඉන්න ගැහැණු ළමයින්ට මේ විවාහ යෝජනා අවස්ථාවට උත්සාහ කරන්න. අපි තිරේ දාලා තියෙනවා අපේ මනමාල මහත්මයාගේ දුරකථන අංකය. ඔයාලට පුළුවන් කෝල් කරන්න, මැසේජ් කරන්න. තව දැනගන්න විස්තර කොටක් ඇති ඔයාලට කතා බහ කරලා අඳුරගෙන එයාගේ විවාහය දක්වාම දැන් නිදහසේ කටයුතු කරගන්න අවස්ථාව තියෙනවා. ඔයා දෑවැති දීපල ගැන හිතින් දුක් වුණා නම් මන් දුප්පත් පවුලක කෙනෙක් කියලා හිතුවනම් ඔන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට මේ විවාහ යෝජනා අවස්ථාවට උත්සාහ කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපිත් එක්ක එකතු වෙලා ඉන්න ගැහැණු ළමයිගේ අම්මලා තාත්තලාට තමන්ගේ දියණියට හොඳ පුතෙක් හෙව්වනම්, හොඳ තරුණයෙක් හෙව්වනම් මෙන්න මේ අවස්ථාව ඔයාට තියෙනවා. තිරේ දාලා තියෙනවා මනාල මහත්මයාගේ දුරකථන අංකය. කතා කරන්න මනමාල මහත්මයාගේ පවුල අයත් එක්ක කතා කරා. ඉතින් වැඩිහිටියන්ට දෙමාපියන් වශයෙන් තමන්ගේ දරුවන්ට හොඳම දේ හොයලා දෙන්න දෙමාපියන්ට පුළුවන්කම තියෙනවා. දරුවන්ට හරි මාර්ගය පෙන්වන්න පුළුවන්. ඉතින් ඒ නිසා අම්මලා තාත්තලාටත් පුළුවන් මේ විවාහ යෝජනා අවස්ථාවට කතා කරන්න. ඔන්න ඉතින් තමගේ දිනෙට ඉතින් ඉන්න හිටින තැනක් තියෙන හොඳ රජ රස්සාවක් කරන ඉගෙන ගත්ත හොඳ පවුලක හොඳ පුතෙකුගේ විවාහ යෝජනා අවස්ථාවක් කතා කරන්න. ඒ වගේම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කපු මහත්තුරුන්ට තිරේ තියෙන දුරකථන අංකය හරහා අපේ මනමාල මහත්මයා සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් සිකුරු හිතේ අපේ එකම පැතුම තමයි එයාගේ විවාහ මංගල සිහිනය තවදුරටත් සිහිනයක් නොවේ සැබෑවක් වෙන්න කියන එක. ඉතින් ඒ වෙනුවෙන් මේ හොඳම අවස්ථාව මිස් කරන්න එපා කියලා අපි ඔයාට ආයෙමත් ආදරෙන් මතක් කරනවා. ඉතින් අදට ඔයාගෙන් සමුගන්නයි හදන්නේ මේ විදිහට ඔයාගේ අත්දැකීමත් ඔයාට පුළුවන් දැන් සිකුරු හිතේ YouTube channel එකේ පළ කරගන්න. ඒකට කරන්න ඕනේ තිරේ තියෙන WhatsApp අංකයෙන් එකතු වෙන්න අපිත් එක්ක කතා කරන්න අපිට. ඒ වගේම channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට පුළුවන් බලන්න. එහෙනම් අපිට ඔයාගෙන් සමුගන්නයි හදන්නේ. ගිහින් එන්නම් සුබ දවසක් ඔයාලා හැමෝටම.